ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම අපේ TH family එකේ දෙවැනි vlog එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අපේ පළවෙනි vlog එක තිබුණේ යාපනයෙන් ගිහපු හැටි. ඉතින් මේකෙම දෙවැනි part එක. එදා යාපනයෙන් අපි 11:20ට වගේ තිබුණා කෝච්චියක්. ඒකේ ඇවිල්ලා අපිට පුළුවන් අනුරාධපුරයට එන හවස 2:00 වගේ වෙනකොට. ඉතින් ඒ කෝච්චිය කොටුවටම යනවා. හැබැයි ඉතින් අපි අනුරාධපුරෙත් වඳින්න ඕන නිසා අනුරාධපුරේ බැස්සා. එදා අනුරාධපුරේ දවස ගත කරලා යන්න. ඉතින් එහෙම ගිහිල්ලා ඔයගොල්ලන්ට ඉතින් පිරිසිදු වෙලා ඔන්න යන්න වෙලාව තියෙනවා ජයසිරි මහ බෝධිය රුවන්වැලි සෑය වඳින්න. ඉතින් අපිත් අද ගොඩක් ස්ථාන වලට යන්න බැරි වුණත් අපි හැමදාමත් ආසයි යන රුවන්වැලි සෑයට ජයසිරි මහ බෝධියට. ඉතින් ඒක නිසා ඔන්න මුලින්ම අපි රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා. ඉතින් ගිහිල්ලා ඔන්න රුවන්වැලි සෑය ළඟ තියෙන මල් කඩවලින් මල් ටිකකුත් අරගෙන අපි දැන් යනවා ඇතුළට රුවන්වැලි සෑය වඳින්න. ඉතින් හවස් වරුවට රුවන්වැලි සෑයකව හරිම නිස්කලංකයි. ටිකක් කළුවර වැටෙනකම්ම ඉන්න පුළුවන්. මේ වගේ වෙලාවට ආවහම බබාලයි තාත්තයි නම් ඔන්න ඉතින් ඉක්මනට ඉස්සර වෙලා යනවා. ඉතින් අපි අර සරෙප්පු තියෙන තැන අපේ සරෙප්පු එහෙම තියලා රුවන්වැලි සෑයට ගියා. ඔන්න බලන්නකෝ අපිට ලස්සන දසුනක් තමයි දැක ගන්න හම්බුනේ. ස්වාමින් වහන්සේලා ගොඩක් ඇවිත් හිටියා වන්දනා කරන්න. ඊට පස්සේ ඉතින් මේ දකින්නේ රුවන්වැලි සෑයට පූජා කරන්න මගේ අතින්ම මෙරිවැඩි සඟලක් නිර්මාණය කළා. ඉතින් ඒක බොහොම ආසාවෙන් කරපු වැඩක්. රුවන්වැලි සෑයට අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ රුවන්වැලි රාජානන් වහන්සේ උදෙසා මේ මිරිවැඩි සඟල පූජා කරන්න අපි බොහොම ආසාවෙන් කරපු වැඩක් විදිහට තමයි දකින්නේ. ඊට පස්සේ ඉතින් ටිකක් කළුවර වැටෙනකන් අපි ඔන්න රුවන්වැලි සෑ පුද බිමෙන් ගත කළා. මොකද අපිට ලොකු වෙලාවක් තිබුණේ නැහැ. ඊළඟ දවසේ උදේ අපි පිටත් වෙන්නත් ඕන නිසා බොහොම නිහඬව නිස්කලංකව මේ තැනේ ටිකක් හැන්දෑවට ගියා ඉන්න අවකාශය ලැබෙනවා. ඊට පස්සේ පුළුවන් ඉතින් ඔන්න අපේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්න තමයි ගියේ. ඉතින් මේ විදිහට ටිකක් රැ වෙලා තිබුණේ වෙලාවේ. ඉතින් සෙනගෙන් නම් අඩුවක් නැහැ. ඒ වුණාට රුවන්වැලි සෑයත් වන්දනාමාන කළා. ඉතින් ඉක්මනටම ඊට පස්සේ උදේ ඔන්න අපි ආයෙමත් අපේ ගෙදර බලා එන්න තමයි මේ පිටත් වෙන්නේ. ඉතින් වෙනදා ගියා වගේම අපි කෝච්චියෙන් තමයි ඔන්න එන්නේ. ඉතින් උදේ 6:20ට වගේ තිබුණා. ඒක ඉක්මනින්ම කොටුවට ළඟා වෙනවා. මට මතක විදිහට 10-11ට ලඟ වෙනකොට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජෆ්නා ගිහිල්ලා ඊළඟ දවසේ අනුරාධපුරෙත් ගිහිල්ලා අනුරාධපුරෙත් වන්දනාමාන කරගෙන අපි ගෙදර ආවේ. ඉතින් අපි නරඹපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අමතක කරන්න එපා අපේ channel එකත් subscribe කරලා යන්න.